අපේ කටවල් වලට බ්‍රේක් තිබ්බේ නැහැ. අපිට අඩ තිබ්බේ නැහැ. අපි පිට්ටු හිර කරගත්තේ නැහැ. අපි වේදිකාවක් ගානේ. මාධ්‍ය අවස්ථාවක් ලැබිච්ච වෙලාවක් ගානේ. මහින්දලගේ ගෝඨාපේලගේ බැසිල්ලගේ නාමල්ලගේ ශිරන්තිලගේ ජෝස්ටන්ලගේ දුමින්දලගේ අපි රටට එහෙම කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිරි කෝපි බොනවා. එතකොට මෛත්‍රී ආප්ප කනවා. නැට්ට දෙපරන් දෙක අහන කට්ටිය එහෙ හිටියේ එකෙක්වත් නැගිට්ටේ නැහැ. ওই වීරයෝ වගේ දැන් මතුණාට කල්පනා කරලා බලන්න. එහෙ හිටියේ. අපි මෙහෙ ගානට තැළුවා තියලා පට්ට පතුරු ගැහුවා. ඔක්කොම එළියට කිව්වා. බය නැතුව මේක කිව්වා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. අන්න එහෙම කියනකොට මේරටේ දැනුමක් උගත්කමක් සමාජ අවබෝධයක් තියෙන මිනිස්සුන්ට මේවා හිතට වැදුනා. අඩේ සෑහෙන විනාශයක් වෙනවා. යන විදිය හොඳ නැහැ. මේ එන්නේ ඇත්ත. ඉතින් මම ඔප්පු කරලානේ කියන්නේ. අපිට මොකුත් නඩු නැහැනේ. ඔප්පු කරලා කිව්වා. කල්පනා කරලා බලන්න. එඳා ඇත්ත එළියට ආවා. ඔබ නිකමට පිළිගන්න ජනතා විමුක්ති පෙරමුණ කියලා පක්ෂයක් මේ රටේ නොතිබ්බනම් මොනව වෙයිද? ඉවරට ඉවරයි. වතුරත් විකුණලා අධ්‍යාපනයත් විකුණලා රටත් කැබලි වෙලා ඔක්කොම ඉවරයි. කෑ ගහලා අරගල කරලා මේ නවත්තගත්ත බේරගත්ත ප්‍රමාණය මේ අදට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු ටික හදන්නයි මේ ඉල්ලන්නේ. කෑ ගැහුවා. එහෙම කරා. අන්න එහෙම කළා බේරුවේ. එතකොට අර සමාජ අවබෝධයක් තියෙන කට්ටියට දැනුම ආවා. මන්ත්‍රීලාගේ පඩි නඩි දන්නේ මිනිස්සු අපි ආවට පස්සේ අපි කිව්වට පස්සේ අනපනක් කියන්නේ මොනවද කියලා දන්නේ. ජයිපෙන් කිව්වට පස්සේ සමාජයට දැනුම අවබෝධය එනකොට ධෛර්යය එනකොට අපි බය නැතුව කතා කරනකොට එයාලගේ බය ටික ටික ඇරුණා. බුද්ධිමතුන්ගේ පූජ්‍ය පක්ෂේ බය ඇරුණා. ඇරිලා ඔන්න ඒ කට්ටිය ක්‍රියාත්මක වුණා.